සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඔන්න අද තවත් අලුත් වීඩියෝ එකක් අරන් මම එනවා ඔයගොල්ලන්ව මුණ ගැහෙන්න. පුරුදු විදිහට ඔන්න දැන් සතියට වීඩියෝ දෙකක් අඩුම තරමේ ඔයගොල්ලෝ වෙත ගේන්න මම සැලසුම් කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. දැන් මම මේ වෙනකොට ඉන්නේ වියට්නාමේ. මගේ ටරොට් වල අවසාන අදියරේ පුහුණුව ලැබෙමින් ඒ නිසා මට දැන් කාලේ තියෙනවා ඔයගොල්ලොත් එක්ක මගේ ඒ ඉගෙන ගත්ත දේවල් බෙදා ගන්න. අද ටිකක් සුවිශේෂී වීඩියෝ එකක් කරන්න හිතුවා. මේක මේ මගේ කාලයක් තිස්සේ ආරම්භයේ ඉඳලම මගේ channel එකට එකතු වෙලා ඉන්න රසිකාවියක් මට කියපු දෙයක්. හැබැයි මේක එයාගේ විතරක් නෙමෙයි කීප දෙනෙක්ගේ ඉල්ලීමක්. ඒ තමයි මේ අපේ ජීවිතේ හැම දෙයකටම මූලික වෙන්නේ ආර්ථිකය, සල්ලි. සල්ලි නැත්තම් අපිට ජීවිතයේ කිසිම දෙයක් ලබා ගන්න බෑ. ඒක තමයි යථාර්ථය. අපි යම් දේවල් කිව්වට සල්ලි නැතුව මේවා තිබ්බට යාළුවෝ හිටියට මේවා තිබ්බට අපිට ජීවිතේ නෑ. ඒක කරන්න බෑ අද කාලේ. මොකද සියලුම දේවල්, සියලුම බැඳීම්, සියලුම අවශ්‍යතාවල් ඉටුවීම් සියල්ලම බැඳලා තියෙන මුදල් එක්ක. නිසා අද අපි කතා කරන්න හිතුවා ඔබට ධනවත් වෙන්න, මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්න ඔබගේ ජීවිතයට තියෙන බාධා, මේ විශ්වය හරහා එන ඔබගේ පෙර ජීවිතයෙන් ඔබට එන බාධා මොනවද කියලා කතා කරන්න. එතකොට හැබැයි ඒක බාධා විතරක් නෙමෙයි, ඒ බාධා ඉවත් කරගන්න ආකාරයත් අපි කතා කරමු. එතකොට ඔයාට මේ කියන දේවල් නිවැරදිව තේරුම් ගන්න, නිවැරදිව අනුගමනය කරොත් ආර්ථික වශයෙන් සහනයක්, දියුණුවක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. වගේම පුංචි ඉල්ලීමක් තියෙනවා වීඩියෝ එක පටන් ගන්න ඉස්සෙල්ලා. මොකද ටික කාලයක් මගේ channel එක මගෙන් අතහැරුණා. කියන්නේ වීඩියෝස් දාන ප්‍රමාණය අඩු වුණා. ඒ නිසා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳ නම් ඉස්සර වගේම ඕගොල්ලෝ තවත් දන්න කියන කෙනෙකුට ෂෙයා කරන්න, අනිත් අය අතර බෙදලා අරින්න මේ channel එක දියුණු කරගන්න. මොකද මෙච්චර කාලෙ 22500කට ආසන්න සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණයක් ඉන්නවා. ඒක තත්ත්වය දියුණු කරේ ඔබ. මම කිසිම බූට් කිරිල්ලක් එහෙම කිසිම දෙයක් කළා නෙමෙයි. ඕගොල්ලෝ ඕගනික් ඇහිල්ලා කරපු දේවල්, ඕගොල්ලෝ යාළුවන්ට කියලා එහෙම ෂෙයා කරපු දේවල් නිසා තමයි channel එක මේ තරම් දියුණුනේ. ඉතුරු අඩියරත් යන්න ඔබගේ උදව් උපකාර ලැබෙයි. මේ වීඩියෝ එක ෂෙයා වෙයි, ෂෙයා කරලා දෙයි කියන විශ්වාසය මට තියෙනවා. හරි. එහෙනම් ඒකත් මතක් කරලා ආදරණීයව අපි යම් පළවෙනි කාඩ් සෙට් එක. පළවෙනි එක තෝරාගත්ත ඔබගේ මේ මුදල් අතට එන එක, ආර්ථිකයට ඇතිවන බාධා මොනවද කියලා කතා කරන්න. පළවෙනි කාඩ් සෙට් එක තෝරාගත්ත ඔබගේ මේ මුදල් අතට එන එක, ආර්ථික දියුණුවට ඇතිවන බාධා මොනවද? මේ විශ්වයෙන්, ඔබගේ පෙර ජීවිතයෙන්, මේ ස්වභාව ධර්මයෙන් ඔබට එන බාධා මොනවද කියලා කතා කරන්නයි මේ ලැස්තිනේ. මේ ඒ වගේම වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. වීඩියෝ එක අවසානයේදී මම ඔබට කියන්නේ, ඔබට සුවිශේෂී මේ පළවෙනි කාඩ් සෙට් එක තෝරාගත්ත ඔබට මේ தත්ත්වය වෙනස් කරගන්න අවශ්‍ය කළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරන්න. මොකද ප්‍රශ්න විතරක් කියලා වැඩක් නෑ. අපි ඔබට ප්‍රශ්නට උත්තරයකුත් දෙන්න ඕනේ. මේ පළවෙනි කාඩ් සෙට් එක තෝරගන්නට ඔබට ඔබගේ මූල්‍යමය වශයෙන් ප්‍රශ්න ඇති වෙන, බාධා ඇති වෙන පළවෙනිම දේ තමයි ඔබ උපතින්ම ආරම්භයේම ටිකක් වියදම්කාරී චරිතයක්. ඔබ අත්‍යවශ්‍යම දේවල් වලට නෙමෙයි, අවශ්‍ය දේවල් වලට සහ අනවශ්‍ය දේවල් වලට යම් ප්‍රමාණයක්, සම්පූර්ණයෙන්ම අනවශ්‍ය කියන්නේ, නමුත් අනවශ්‍ය දේවල් වලට යම් ප්‍රමාණයක් වියදම් කිරීමේ ගතියක් තියෙනවා. ඒ කියන්නේ අපි කිව්ව පඩි ගත්තාම පාර යනකොට ඔයා ලොකු කිඹුලෙක් දැක්කොත් පඩියෙන් භාගයක් තියලා කිඹුල ගෙදර අරන් යනවා. ගෙදර අරන් ගිහලා ගෙදර අයට කියනවා මේ මට හරි ලාභයට කිඹුලෙක් හම්බුණා, මම කිඹුල ගෙනාවයි කියලා. අන්න ඒ වගේ ඔයා ජීවිතයේ මොහොතේ දකින දෙයට ක්ෂණිකව තීරණයක් අරගෙන වියදම් කරනවා. ඒ වියදම් ප්‍රමාණය ඔයාට දරා ගන්න පුළුවන්ද බැරිද, ඒක ඔයාගේ ජීවිතයට බලපානවද කියන අදහස ඔබට එන්නේ නැහැ. මේක මේ පළවෙනි කාඩ් සෙට් එක තෝරාගත්ත ඔබගේ අපේ ශරීරය ඇතුලේ තියෙන මේ එනර්ජි කන්ස්ට්‍රක්ෂන් එකක්. එන්නේ කන්ස්ට්‍රක්ෂන් එක මත තමයි අපේ මේ සියලුම දේවල් ගොඩනගන්නේ. මේකට බලපානවා විශ්වයේ ශක්තියට හා සමානවම ඔබගේ පෙර ජීවිතය සහ මේ ජීවිතය ඔබ කරන හොඳ හා නරක.
මේ පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ මේ සිතුවිල්ලට බලපාන ඔබගේ පෙර ජීවිතයේ ඔබ කරපු දේවල්. ඒ ජීවිතයේදී ඔබ ටිකක් මූල්‍යමය ප්‍රශ්නවලදී දරදඩු කෙනෙක්. ටිකක් ජීවිතයේ ලෝභ කෙනෙක් කියන්නේ අපි. ඒ වගේ මුදල් පස්සෙම පන්නපු කෙනෙක්. ඒකේ ප්‍රතිවිරුද්ධතාවය තමයි මේ ජීවිතේට ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ විශ්වයේ හොඳ හා නරක බලවේග තියෙනවා. මෙන්න මේ නරක බලවේග කියන්නේ අපි කියන ඩාර්ක් එනර්ජිස් කියන මේ ඩාර්ක් එනර්ජිස් වල ශක්තිමත් වීමත් එක්ක අපේ ජීවිතේ එක්තරා සියලුම ජීවීන්ගේ අවුරුදු 9කට සැරයක් මේ ශක්තිදාමය වෙනස් වෙනවා. අපි ජීවත් වෙන්නේ 9 year circle එක. මෙන්න මේ ශක්තිදාමය වෙනස් වෙන කාලයේදී ඔබ ඒ අඳුරු බලවේගයට ශක්තිමත් වෙන්න පුළුවන් කාලයකදී නම් ඉන්නේ මේ தත්ත්වය වැඩි වෙනවා. අනවශ්‍ය වියදම් වෙනවා. සමහරවිට ඔයාගේ මුළු ඉතුරු කරපු සියල්ලම එකතු කරලා පිරමීඩ වගේ දෙයකට යවම් කරන්න පුළුවන්. ෂණිකව මුදල් වෙනවා. ඔයාට පේන්නේ ෂණිකව මුදල් ගලාගෙන යනවා විතරයි. සමහරවිට ඔබගේ රැකියාව තුළ ටිකක් අර ඉල්ලීගල් දේවල් කරලා මුදල් හොයන්න ඔබගේ හිත යොමු වෙනවා. මේ සියල්ල වෙන්නේ පෙර ඔබගේ ජීවිතේ කරපු දේවල් ඒ වගේ මේ ජීවිතේ ඔබ කරන යම් යම් දේවල් නිසා. මේ අඳුරු ශක්තියින් වලට බලවත් වීම එකක් තමයි. පළවෙනිම දේ තමයි ඔබට වඩා මුදල් උපයන කෙනෙක් දිහා සැකෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් බලන එක. මේ දේ කරන්න එපා. වායතන් ඔය එයාගේ වාසනාව, එයාගේ හැකියාව. එයාට ඒ දේ ලැබෙනවා. මමත් උත්සාහ කරන්න ඕනේ. මෙන්න මේ මානසිකත්වයට. ඔබ මානසිකව වෙනස් විය යුතුයි. ඔබට ධනපතියෙක් වෙන්න මේ පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත කිසිදු බාහිර දෙයක් කරන්න ඕනේ නැහැ. ඔබ වෙනස් කරගන්න ඕනේ. අංක 1. ඔබ විශ්වාස කරන්න ඕනේ ඔබට ධනපතියෙක් විය හැකි ඉලක්කයක් හදාගන්න. මේ අවුරුද්ද ඉවර කරනකොට මම ලක්ෂ 5ක පඩියක් ගන්නවා. ලක්ෂ 6ක ආදායමක් ගන්නවා. ඒක විශ්වාස කරන්න පටන් ගන්න. ඔයාගේ මනසින් ඔයා විශ්වාස කරන්න මට ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් අනිත් අයගේ ආර්ථික තත්ත්වයන් පිළිබඳව හොයන්න බලන්න ඉරිසියා කරන්න කතා හදන්න යන්න එපා. තමන් දිහා විතරක් බලාගෙන ඉන්න. එතකොට අර අඳුරු බලවේග ටික ඔබට නොදැනීම අඩපණ වෙනවා. ඔබව ශක්තිමත් වෙනවා. එන්නේ ශක්තිමත් වීම තුල ඔයාට නිසකවම මම 100% ස්ථිරව කියනවා. මේ මම කියන දේ ඔබ මාස 6ක් කරොත් ඊට පස්සේ ඔබට පුරුද්දක් වෙනවා. ඔබ නිතරම ඔබගේ දිහා බලාගෙන ඔබගේ වැරදි ටික හදාගෙන ඔබ විශ්වාස කරලා ඔබේ ගමන යන්න පටන් ගන්නවා. වසරක් ඇතුළත ඔබ දැනට ඉන්න ආර්ථිකය වගේ දෙගුණයකට යන්න පුළුවන්. ඔබ දැනට ඉන්නේ මාසකට ගන්න 50000 නම් ඔබට ලක්ෂක ආදායමකට යන්න පුළුවන්. පැහැදිලිවම පුළුවන්. හැබැයි මේ වෙනස ඔබ කළ යුතුයි. මේක හැබැයි අහන් ඉන්න තරම් ලේසි නෑ. මොකද තමන්ගේ මනස වෙනස් කරන්න ඕන, තමන්ව වෙනස් කරගන්න ඕන. එතකොට විශ්වයේ පොසිටිව් එනර්ජිස් ඔයාට උදව් කරන්න පටන් ගන්නවා. ඔයාට මාර්ග පෙන්වනවා. ජීවිතේ සාර්ථක වෙනවා. හරි. ඔන්න අපි පළවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ මේ තෝරගත්ත ඔබ ගැන කතා කරා. හැබැයි මතක තියාගන්න මේක ලොකු විෂයක්. කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස් වෙන විෂයක්. ඒ නිසා ඔබට මේ පිළිබඳව වැඩි දුර දැනගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් මගේ පර්සනල් රීඩින් සර්විස් එකට කතා කරන්න. කතා කරලා ඔබගේ එනර්ජි ලෙවල් රීඩ් කරලා ඒකට වෙනම රීඩින්ග්ස් තියෙනවා. රීඩින් එකක් අරගෙන ඔයාගේ ඒ අඩුපාඩු ටික මම පෙන්නලා දෙන්නම්. ඒ අඩුපාඩු ටික හදාගෙන ජීවිතයේ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න මාර්ගය උදා කරගන්න. හරි. ඔන්න උපදෙසුත් එක්කම මම ඔයාට ඔයාගේ ආර්ථිකයට එන බලපෑම් ගැන කතා කරා. හරි. එහෙනම් අපි යන් දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ පිළිබඳව කතා කරන්න. දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ මුදල් අතට එන එක ඔබගේ ආර්ථිකයේ ධනයට වර්ධනයට එන බාධා මොනවද කියලා කතා කරන්න අපි මේ ලෑස්ති වෙන්නේ. දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබට තියෙන්නේ හරි අමුතු තත්ත්වයක්. ඒ තමයි ඔබට ආර්ථිකමය වශයෙන් දියුණු වෙන්න, මුදල් අතට එන්න, ධනවත් වෙන්න අවස්ථා බොහෝමයක් ජීවිතේ ලැබෙනවා. විශේෂයෙන්ම
ඔබ අවුරුදු 25ත් 35ත් අතර ගත කරන කාලයේදී බොහෝ අවස්ථාවන් ඔබට එනවා ඔබට නොදන්නවා ඔබට නොදැනී. ඔබ එන්න ඒ తত্ত্বය වටහා ගන්න තරම් දක්ෂ වෙන්න ඕන. ඔබට තියෙන ප්‍රශ්නය තමයි මෙවැනි අවස්ථාවන් ඔබට ආවට ඒක තෝර බේර ගන්න, අඳුර ගන්න සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් ඔබට නැති වෙන එක. ඒ කියන්නේ ඔබගේ හිතම ඔබගේ මනසම ඒ මාර්ගය වළක්වනවා. මේකට පෙර ජීවිතයේ බලපෑමක් නැහැ. නමුත් මේ ජීවිතයේදී ඔබ කරන යම් යම් ක්‍රියා නිසා මේ විශ්වයේ තියෙන ඩාර්ක් එනර්ජිස් වල ශක්තියක් ක්‍රියාත්මක වීම තුළ තමයි මේ දේ වෙන්නේ. ඒ නිසා ඔබ මීට වඩා ඔබගේ ජීවිතේ, ආර්ථික ජීවිතේ, මූල්‍යමය ජීවිතේ, රැකියාව, ව්‍යාපාරය පිළිබඳව නිදහස් හා විවෘත මනසකින් සිටිය යුතුයි. එතකොට ඔබට මේ දේවල් පේන්න පටන් ගන්නවා. හැබැයි සමහර දේවල් හරි ලස්සනට ආවට ඒවා ඉන්නේ නීති විරෝධී දේවල්. අන්න ඒව තෝර බේර ගන්නත් ඕනේ. මොකද ඒක ඔබ නීති විරෝධී දෙයට ඔබගේ හිත යන තත්ත්වය වැඩි. එවැනි දේවල් වලින් මුදල් උපයන්න ගියොත් උපයන කාලය බොහෝම කෙටි වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම මතක තියාගන්න. නීතියට දශමයක් හෝ පිටින් යන මූල්‍යමය බලයක් වර්ධනය කරගත හැකි කිසිම දෙයක් නියල් වෙන්නේ නැති වෙන්න තරම් ඔබ බුද්ධිමත් හා ශක්තිමත් විය යුතුයි. ඊළඟට පුරුදු වෙන්න. ඔබට හම්බෙන හැම අවස්ථාවකම හැම ඉන්සිඩන්ට් එකක්ම බොහොම නිස්කලංකව නිවැරදිව විශ්ලේෂණය කරන්න. මේක තමයි ඔබ කළ යුතු ප්‍රතිකරණය. ක්‍රියාකාරී. එතකොට ඔබට ඔබගේ ආර්ථිකය, ඔබගේ මුදල්, ඔබගේ ධනය වර්ධනය කර ගැනීමේ හැකියාවන් අවස්ථාවන් ගැන දැනගන්න ලැබෙනවා. අන්න ඒ අවස්ථාවන් නිවැරදිව තෝර බේරගෙන බොහොම හිමි කලබල නොවි මේ මාර්ගයේ යන්න. විතක ඒක ඔබගේ රැකියාවට අදාළ අධ්‍යාපනය කටයුත්තක් වෙන්න පුළුවන්. තවත් විතක ඔබගේ ව්‍යාපාරයට සම්බන්ධ නොවන නමුත් තවත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැත්නම් රැකියාවක් කරන ඔබට part time කරන්න වෙන යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි දෙයක්. සමහරවිට ඔබගේ විනෝදාංශයක් ඔබට ව්‍යාපාරයක් ආදායම් මාර්ගයක් විදිහට දියුණු කර ගැනීමක් වෙන්න පුළුවන්. මෙන්න මේ මාර්ග ඔබ නිවැරදිව අඳුරගෙන නිවැරදිව විවෘත කරගෙන නිවැරදිව ඉදිරියට යා යුතුයි. මේක කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඔබ විසින්ම කළ යුතු දෙයක්. අන්න ඒක දැඩි ලෙස මතක තියාගන්න. ඔබට පමණයි කරන්න පුළුවන්. මේ දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබට තියෙන සුවිශේෂත්වය ඒක. ඔබ අඳුරගෙන ඔබ මේ දේ කරන්න ඕන. ඒ වගේම ඒ ගමන ආරම්භයේදී ඔබට ඉතාම දුෂ්කර තත්ත්වයක් ඇති වෙනවා සහ මානසිකව ඔබට ඉතාම දුෂ්කර බව පේන්න ගන්නවා. ඒක ඇත කරන්නේත් මේ ඩාර්ක් එනර්ජිස් වලින්මයි. අන්න ඒ සීමාව පන්න ගත්තට පස්සේ ඔබ ඒ සියල්ලම දරාගෙන ඔබගේ ගමන ගිය ගමන් ඔබට ජීවිතේ මරණ තුරාවට ආර්ථිකමය වශයෙන් ප්‍රශ්න ගැටලු වලට මැදිහත් නොවි, ඒ කියන්නේ බරපතල ප්‍රශ්න වලට මැදිහත් නොවි ඉතාම සැනසෙල්ල ජීවිතය ගත කිරීමේ හැකියාවක් තියෙනවා. අවුරුදු මේ දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ අවුරුදු 40න් පස්සේ ඉතාමත් සුපිරි ජීවිතයක් ගත කිරීමේ වාසනාව තියෙනවා ආර්ථික වශයෙන්. ඔබගේ හීන බලාපොරොත්තු ආශාන් සියල්ලම ආර්ථික වශයෙන් ඉටු කර ගැනීමේ හැකියාවක් තියෙන වසර 40න් පස්සේ. හැබැයි මතක තියාගන්න මේ වසර 40 වෙනකන් මම මේ කියන ක්‍රමයට නොගියොත් ඒකම අනිත් පැත්ත වීමේ හැකියාවක් තියෙනවා. අවුරුදු 40 වෙනකොට මහා පාරට යන්නත් පුළුවන්. හැබැයි ඒ මාර්ගය විවර කරගන්නේ ඔබමයි. ඊළඟට ඔබ විශේෂයෙන්ම කළ යුතුයි ඔබ පිරිමි කෙනෙක් නම් කාන්තා පාර්ශවය වෙනුවෙන්, කාන්තාවක් නම් පිරිමි පාර්ශවය වෙනුවෙන් කරන වියදම් වලදී මම මේ කතා කරන්නේ පවුලයා ගැන නෙමෙයි, තමන්ගේ ස්වාමියා ගැන නෙමෙයි, තමන්ගේ සහෝදර සහෝදරියෝ ගැන නෙමෙයි. අපේ සම්මත භාෂාවෙන් කියනවා අනියම් සම්බන්ධතාව වෙනුවෙන් කරන කැපවීම වියදම් හා මුදල් ලබා දීම තුළින් ඔබ ඉතාම දරුණු ලෙස
ආර්ථික කඩාපැටීමකට ලක් වෙන්න පුළුවන් අවුරුදු 40 වෙනකොට. ඒ නිසා මෙන්න මෙවැනි දේ සම්බන්ධතා පිළිබඳව මම කිසි දෙයක් කියන්න නමුත් මේ සම්බන්ධතා තුල මුදල් භාවිතයේදී තාම පරිස්සම් වෙන්න නොකර සිටිය හැකිනම් වඩා හොඳයි. ඒ තුල තමයි ඔබට ඔබගේ ඒක තමයි ඔබගේ බාධාව මම මේ කියපු දේවල් ඒක බාධාව අයින් කරගන්න තියෙන ක්‍රමය තමයි ඔබ ගමන බොහොම විවෘතව හිමින් අවබෝධයෙන් යන්න. ඒකට කිසිම මුදලක් වෙන්න හැබැයි ඔබට කියන තරම් මේක පහසු නෑ. මොකද ඔබ වෙනස් කරගත යුතුයි. ඔබට කෝටිපතියෙක් වෙන්න ඕන නම් ඔබට සුපිරි ජීවිතයක් ගත කරන්න ඕන නම් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඔබට මුදල් හොයා ගන්න ඕන නම් ඔබ වෙනස් කරගන්න ඕනේ. වෙන කිසිම දෙයක් වෙනස් කරන්න මේ විශ්වයේ ශක්තිය බලය ඔයා හොයාගෙන ඉන්නේ නැහැ. අන්න ඒ නිසා මේ දෙවනි කාඩ් එක තෝරගත්ත ඔබ එන්න දේ මෙන්න මේ දේ මතක තියාගන්න. වගේම ඔබට මේ ආර්ථික වශයෙන් හෝ මේ පිළිබඳව ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා නම් ඔබට ඒක පැහැදිලි කරගන්න අවශ්‍ය නැහැ. මොකද මේක ලොකු විෂයක්. මම මේ බොහොම කෙටි කාලයක් තුළ කියන්නේ ඔබට. ඔබට පුද්ගලිකව ඒක දැනගන්න අවශ්‍ය නම් මගේ පර්සනල් රීඩින් සර්විස් එකට කතා කරන්න පුළුවන්. කතා කරලා මේ පිළිබඳව එනර්ජි රීඩින්ග්ස් තියෙනවා. ඒ සියලුම තොරතුරු දැනගෙන කළ යුතු දේවලුත් හරියටම දැනගෙන ඒ දේවල් කරලා ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ මේ තිරේ දක්වන WhatsApp නම්බර එකට ටෙක්ස්ට් මෙසේජ් එකක් තියෙන එක විතරයි. හරි. ඔන්න දෙවෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ ගැනත් කතා කරලා අපි ළඟට යන තුන්වෙනි කාඩ් සෙට් එක අවසාන කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ පිළිබඳව කතා කරන්න. තුන්වෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ ධනය ලැබීමට ආර්ථිකයට ධනවත් වීමට තියෙන බාධා මොනවද? ගැටලු මොනවද? ඒක විසඳ ගන්න කොහොමද කියලා කතා කරන්නේ අද අපි වෙන ඇස්ති වෙන්නේ. මොකද මම මුලින් කිව්වා වගේ අතේ සල්ලි නැත්තම් අපිට ධනය අපිට අවශ්‍ය ප්‍රමාණයට මුදල් නැත්තම් ජීවිතේ මොන දේ තිබ්බත් වැඩක් නැහැ. මොකද අපේ අරමුණු වලට යන්න, අපේ අවශ්‍යතාවයන් වලට යන්න, අපේ ඉන්න අපෙන් යැපෙන අය රකින්න අපිට හැකියාවක් නැති වෙනවා. හරි. තුන්වෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ ගැන කතා කළොත් ඔබගේ ජීවිතයේ ධනය ලැබීම අනිත් අය තරම් ලේසි නෑ. ඔබට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. විශේෂයෙන්ම ධනය උපයන්න සහ ඒ උපයන ධනයෙන් අනිත් අයව නඩත්තු කරන පවුලේ අය නඩත්තු කරන ඔබට ජීවිතේ ලොකු කැපවීමක් කරන්න වෙනවා. ඔබට ජීවිතේ සමහරලාට හරි බැරෑරුම් ගැඹුරු තීරණ ගන්න වෙනවා. ඔයාගේ අරමුණු වලට යන්න, ඔයාගේ ආශාවන් සමහරට පොඩ්ඩක් පැත්තකින් තියලා ආර්ථිකය දියුණු කරන්න ඔබට ලොකු තීරණ ගන්න වෙනවා ජීවිතේ. මතක තියාගන්න හැම අවුරුදු 4මාරකටම සැරයක්. ඒ කියන්නේ වසර 9ක සකල් එකේ මැදදී ඔබගේ ජීවිතේ වෙනස් වෙනවා. මේක දැඩි ලෙස බලපාන කාණ්ඩයක් තමයි මේ තුන්වෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ. ඔබ හොඳට ඇනලයිස් කරලා බලුවොත් ඔබගේ ජීවිතය හැම අවුරුදු 4කට 4මාරකට සැරයකම ඔබගේ ආර්ථිකය සම්බන්ධව මොකද අපි කතා කරන්නේ මේ මුදල් සහ ආර්ථිකය පිළිබඳව ලොකු වෙනසක් වෙන චේන්ජ් එකක්. ඒ නිසා ඔබ ව්‍යාකූලත්වයට පත් වෙනවා. ඇත්තටම ඔබගේ ජීවිතයේදී ඔබට මුදල් හොයන ආර්ථිකය දියුණු කරගන්න අපිට තේරෙන වාසංගේ පෝසතෙක් වෙන්න තියෙන මාර්ගය ඔබට මිස් වෙනවා. සමහරවිට පෙනි යනවා. ඒ පෙර ජීවිතේ ඔබ කරපු යම් ක්‍රියාවලිය වල ප්‍රතිඵලයක් විදිහට. හැබැයි අනිත් අයට වඩා පහසුවෙන් මේ தත්ත්වය වෙනස් කරගන්න පුළුවන් කර්මයේ වාසනාව තියෙන්නේ ඔබට. මොකද්ද කරන්න ඕන? මේ වීඩියෝ එක දැක්ක මොහොතේ ඉඳලාම ඔබගේ මනස පොසිටිව් කරගන්න. ඔබට කොයිතරම් දේවල් අහිමි වුණත්, ඔබට කොයිතරම් දුකක්, වේදනාවක්, කරදරයක් විඳින්න වුණත් මුදල් හොයන්න මේ ආර්ථික ගමනේදී ඔබ හිතන්න නෑ. මම මේ ගමනේ යනවා. මේ කරදර බාධක එන්නේ මගේ දියුණුවට. මොකද මුල් කාලේ කට්ට කෑවොත් තමයි අන්තිම කාලේ සැප විඳින්න පුළුවන්. මුල් කාලේ බොරළු ගොඩේ ඇවිද්ද මිනිස්සයාට ජීවිතයේ අන්තිම කාලේදී රත්තරන් වල මැලික් උඩ ඇවිදින්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒක විශ්වාස කරන්න පටන් ගන්න. එතකොට වසරක් කහමාරක් යනකොට ඔබට වෙන ප්‍රශ්න ටික අඩු වෙන්න පටන් ගන්නවා.
ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි යනවා. ඒ ඔබ මේ මනස ඔබගේ මනස වෙනස් කරගත්තොත් පමණයි. ඒ කියන්නේ එන්න හැම ප්‍රශ්නයක්ම තමන්ගේ දියුණුවට එන ප්‍රශ්න මාර්ග විදියට හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔබට ඉතාම පහසුවෙන් මේ தත්ත්වය වෙනස් කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔබගේ මුදල් විනාශ කරන්නේ ඔබ නෙමෙයි ඔබ වටා ඉන්නේ. ඒ පවුලේ වෙන්න පවුලේ සමාජිකයෙක් හැමෝම නෙවෙයි පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන් නැත්නම් බොහොම හිතමිතුරෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ආදරයේදී සම්බන්ධතාවවලදී අර අත්දි ගැරලා වියදම් කරන්න කැමති කෙනෙක්. ඒ නිසා ආදර සම්බන්ධවලදී විශේෂයෙන්ම නීත්‍යානුකූල නොවන ආදර සම්බන්ධවලදී තාම පරිස්සම් වෙන්න. ඒ වගේම යාළු මිත්‍රකම් වලදී තාම පරිස්සම් වෙන්න. ඔබ මේ තුන්වෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ හැකිනම් යාළුවන්ට මිත්‍රයන්ට මුදල් වලින් උපකාර කිරීම සහ මුදල් ණයට දීමෙන් වළකින්න. හවුල් ව්‍යාපාර වලට යෑමෙන් වළකින්න. මොකද මේ දෙකම ඔබ විනාශ කරන ශේෂ දෙකක්. දැන් මේ තුන්වෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබ තනියෙන් වැඩ කරන්න පුරුදු වෙන. තමන් තනියෙන් ආර්ථික ගමන යන. කොයිතරම් වටුණත් යන්න. ඔබ ඒ වගේම ඔබ දැඩි ලෙස විශ්වාස කර යුතුයි ඔබගේ සහ පවුලේ සමාජිකයින් ඔබගේ අනිත් අයගේ ජීවිත සුඛිත මුදිත කිරීම සඳහා තමයි මේ සටන කරන්නේ කියලා. ඒ යන ගමනේ ඔවුන්ගේ ජීවිතත් සුඛිත මුදිත කරලා ඔබගේ ජීවිතයත් සුඛිත මුදිත කරන්න පුළුවන්. මේ මානසික වෙනස කරගත්තොත් ඔබ පුරුදු වෙන්න ඔබට එන හැම ප්‍රශ්නයක්ම ගැටලුවක්ම ජීවිතේ පොසිටිව් හිතන්න. ඒ ඔබගේ දියුණුවට ඊළඟ ස්ටෙප් එකට ඔබගේ වර්ධනයට එන අත්තරක් අවස්ථාවක් විදිහට හිතන්න පුරුදු වෙන්න. මෙන්න මේක තමයි ප්‍රතිකරණය. එතකොට බොහොම වසරක් ඇතුළත මම මේ කියන මානසිකත්වයේ தත්ත්වය ඔබ හදාගෙන මාස 12ක් වසරක් ඇතුළත ඔබගේ ආර්ථිකය වෙනස් වෙනවා. මුදල් ඔබ හොයාගෙන ඉන්න පටන් ගන්නවා. ඔබගේ හැකියාව ඔබ වෙන්නේ ඔබගේ හැකියාවන් දියුණු වෙනවා. ස්කිල්ස් දියුණු වෙනවා. ඒ නිසා ඔබගේ වෘත්තිය තුළ ඔබගේ මුදල් ලැබීමේ මාර්ග තුළ අලුත් අවස්ථාවන් විවර වෙනවා. මුදල් ඔබ හොයාගෙන එනවා. මතක තියාගන්න ඔබ මේ වෙනස 100% කරගෙන මානස 100% කරනවා ඔබගේ 90ක් 90ක් කරගෙන සති 3ක් ඇතුළත ඔබගේ පළවෙනි අවස්ථාව විවර වෙනවා. ඒ නිසා වෙනස් වීම ඔබගේ අතේ තියෙන වෙන කාටවත් කරන්න බෑ. අනිත් කාණ්ඩ දෙකට වඩා ඊටව පහසුවෙන් ඔබට මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා මේ දේ අත්දැක බලන්න. එතකොට ඔබට මේ පෙර ජීවිතෙන් ආපු මේ ප්‍රශ්න ගැටළු සියල්ලම විසඳිලා සාර්ථක ව්‍යාපාරිකයෙක් වෘත්තිකයෙක් වීමේ හැකියාව තියෙනවා. ඒ හරහා ඔබට ඉතාම ඉහළ ආදායමක් ලබා ගැනීම එක ඉතා ඉහළ ආදායමක්. ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කරගෙන පවුලේ අවශ්‍යතාවයන් සියල්ලම ඉටු කරගෙන යම්කිසි මුදලක් ඉතුරු කරන්න පුළුවන් තත්ත්වය ඉතාම හොඳ ආර්ථික මට්ටමක් හැදෙනවා. හරි ඔන්න තුන්වෙනි කාඩ් සෙට් එක තෝරගත්ත ඔබගේ මේ කෙටි කාලය තුල මේක කෙටි කාලෙකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් බොහොම මේ තියෙන තත්ත්වය තුළද විනාඩි 5ක් 6ක් ඇතුළත මම මේ දේ ගැන කතා කරා. ඔබට මේ පිළිබඳව වැඩි දුර දැනගන්න ඕන නම් ඔබ පිළිබඳව පර්සනලයිස් කරලා දැනගන්න ඕන නම් පුද්ගලික ඔබගේ පර්සනල් රීඩින් සර්විස් එකක් මගේ පර්සනල් රීඩින් සර්විස් එක හරහා පර්සනල් රීඩින් එකක් අරගෙන ඔයාගේ එනර්ජි ලෙවල් අපිට බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා බලලා ඒ ජීවිතේ ප්‍රශ්න ටික හදාගෙන සාර්ථක කරගන්න අවශ්‍ය නම් ඔබට මේ තිරයේ දැක්කන WhatsApp නම්බර එකට ටෙක්ස්ට් මෙසේජ් එකක් තියලා ඒ සේවාවල් පිළිබඳව තොරතුරු ටික ලබාගෙන ඒ සේවාව ලබා ගන්න අන්න ඒ පුංචි මතක් කිරීමත් එක්ක තවත් ආය පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔබ නිසා තමයි මේ channel එක දියුණු වුනේ. ඔබ තමයි අලුත් සමාජිකයෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගෙනල්ලා මේ channel එක දියුණු කරලා දුන්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඔබට වටිනවා නම් තව කෙනෙකුට share කරන්න. වීඩියෝ එක වටිනවා නම් subscribe කරන්න. තව කෙනෙකුට මේක අරගෙන යන්න. මොකද එයාගේ ජීවිතේත් ආලෝකමත් කරගන්න පුළුවන් මේ කරා. ඒ පුංචි ඉල්ලීමක් කරන ගමන් ඔන්න දැන් පුරුදු විදිහට ආයි සතියේට වීඩියෝ දෙකක් අවමයි දාන පොරොන්දු ඔන්න මම හිතු කරනවා. ඒ පොරොන්දුවත් එක්ක අද වීඩියෝ එක මේ විදිහට මම විවර කරනවා. මම ඔබේ ටැරොට් රීඩර් ටැරොට් මාස්ටර් උපුල් සී දයාවංශ.